හොඳයි. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ නීතියේ හෘද සාක්ෂියටම අභියෝග කරපු ඇත්තටම සුවිශේෂී නඩුවක් ගැන. දැන් බලන්න සාමාන්‍යයෙන් අපරාධයක් ප්‍රසිද්ධ වෙන්නේ ඒකේ වින්දිතයා. ඒ කියන්නේ අසාධාරණයට ලක්වුණ කෙනාගේ නමින්නේ. හැබැයි ඉතින් සමහර වෙලාවට චූදිතයාගේ චරිතය අර හැමදේම යටපත් කරගෙන ඉස්මතු වෙනවා. පෝලින් ද ක්‍රූස් කියන්නේ අන්න ඒකට හොඳම උදාහරණයක්. මේ කතාව පටන් ගන්නේ 1976 පෙබරවාරි මාසේ. 11 ඇවිරිදී ගෝඨාභය කිරබකන්ද කියන පාසල් ශිෂ්‍යයා එකපාරටම අතුරුදන් වෙනවා. පහුවෙනිද බලනකොට ඔහු හොයාගන්නේ පල්ලියක ලිඳකින් මල සිරුරක් විදිහට. මේ සිදුවීමත් එක්ක මුළු රටම ඇත්තටම කලඹනවා. හරි. අපි මුලින්ම බලමු මේ ලිදේ තිබුණු සිරුර ගැන කරපු මුල් පරීක්ෂණ වලින් මොනවද හෙළියුනේ කියලා. තින් මුලින්ම කරපු පශ්චාත්මරණ පරීක්ෂණයෙන් කියවනේ මොකද්ද? මේක දියේ ගිලීම කිනුන මරණයක්. සමහර විට සියදි විනාශා ගැනීමක් වෙන්නත් ඉඩ තියෙනවා කියලයි. හැබැයි පවුලේ අයට මේක නම් කිසිසේත්ම පිළිගන්න බැරි වුණා. ඉතින් ඔවුන්ගේ බලපෑම උඩම දෙවනි පරීක්ෂණයක් පවත්වනවා. අන්න එතනදි තමයි මුළු පතාරම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. දරුවාගේ බෙල්ලේ තිබුණු තුවාල එක්ක මේක සියදි විනාශා ගැනීමක් වෙන්න විදිහක් නැහැ. මේක මිනිමෙරුමක් වෙන්න ඕනේ කියන සැකය ගොඩක් ප්‍රබල වුණා. එහෙමනම් මේ නාටකයේ ප්‍රධාන චරිත කවුද? අපි බලමු සැකකරුවන් සහ චේතනාව මොකක්ද කියලා. මේ මුළු සිදුවීමේම කේන්ද්‍රය වෙන්නේ ඛේදවාචකයකට මුල පුරපු හරිම සංකීර්ණ සම්බන්ධතා ජාලයක්. ප්‍රධානම චරිතය තමයි පෝලින් ද ක්‍රූස්. ඇය තමයි මියගිය දරුවාගේ තාත්තා. ඒ කියන්නේ ධනවත් ව්‍යාපාරික බෝධිපාල කිරබකන්දගේ තරුණ පෙම්වතිය. ඉතින් මේ තහනම් සම්බන්ධය නිසා බෝධිපාලගේ ගෙදර එයාගේ බිරිඳ ජෙසිකා එක්ක නිතරම වගේ ආරවුල් ඇති වෙලා තිබිලා තියෙනවා. පෝලින් ද ක්‍රූස් කියන්නේ බර්ගර් ජාතික තරුණියක්. ඒ කාලේ හැටියට බැලුවම ඇයව දැක්කේ ගොඩක් රැඩිකල් අදහස් තියෙන හරිම ශක්තිමත් පෞරුෂයක් තියෙන කෙනෙක් විදිහට. ඇයට වයසින් වැඩි, විවාහක, බලවත් පිරිමින්ව ආකර්ෂණය කරගන්න පුදුම හැකියාවක් තිබුණා කියලායි කියවෙන්නේ. මේ තියෙන්නේ ඇගේම දිනපොතේ තිබුණු වචන ටිකක්. තහනම් ආදරයට තිබූ ලොල්කම මදේ ලොකුම දුර්වලකමයි. ඉතින් පැමිණිල්ලට අනුව මේ අපරාධයේ පිටිපස්සේ තිබුණු ප්‍රධානම චේතනාව උනේත් අන්නේ තහනම් ආදරය තමයි. හරි. එතකොට නොඩුවේ සාක්ෂි මොනවද? අපි බලමු පැමිණිල්ල තමන්ගේ නැඩුව ගොඩනැගුවේ කොහොමද කියලා. මෙතනදී පැමිණිල්ල ඉදිරිපත් කළේ සම්පූර්ණයෙන්ම වගේ පරිවේශනීය සාක්ෂි. ඒ කියන්නේ ඇසින්දුඩු සාක්ෂි නෙවෙයි. ඔවුන් ගොඩනගපු කාලරාමුවට අනුව පෝලින් උදේ පාන්දරම දරුවෝ ඉස්කෝලේ ළඟින් අරගෙන ඊට පස්සේ පල්ලියට ගිහින් දවල් වෙදි ලින්ද ළඟ ඉඳලා හවස් වෙදි දරුවගේ බෑග් එක විසික් කරන්න උත්සාහ කරන්න තියෙනවා. මේ සාක්ෂි දාමය පෝලින්ව වටේට තදින් ගෙතුරු දැලක් වගේ තමයි තිබුණේ. මේ සාක්ෂි තමයි නඩුවේ කොඳු නාරටිය වුණේ. ශිෂ්‍ය නායකයෙක්, පල්ලිය මුරකරු, තවත් ශිෂ්‍යෙක් වගේ කිහිප දෙනෙක්ම පෝලින්ව සිදුවීම වුණු දවසේ දරුවා එක්ක ඉන්නව දැකලා තිබුණා. දරුවාගේ බෑගය ඇගේ ගෙදර ළඟ තිබිලා හම්බ වෙන එකත් හරිම ප්‍රබල සාක්ෂියක් වුණා. හැබැයි මෙතන මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ කිසිම කෙනෙක් ඇය දරුවට හානියක් කරනවා නම් දැකලා තිබුණේ නැහැ. අන්න එතනදි තමයි විත්තිය කියන්නේ පෝලින්ගේ නීතිඥයා නඩුව වෙනම පත්තකට හරවන්නේ. ඔහු හරිව සරල තීරණාත්මක ප්‍රශ්නයක් ඇහුවා. කෙනෙක් එක්ක හිටියා දැක්ක කියන එක ඒ කෙනාව මෙරුවා කියන සාක්ෂියක් වෙන්නේ කොහොමද? විත්තියේ මූලිකව තර්කය වුණේ මේකයි. මේ මිනිමරම කරන්න පෝලින්ට කිසිම හේතුවක් එම් නැත්නම් පැහැදිලි චේතනාවක් තිබුණේ නැහැ. මියගිය දරුවා ගෝඨාභය එයාලගේ සම්බන්ධයට බාධාවක් වෙලා තිබුණෙත් නැහැ. ඇත්තටම ඔහු පෝලින් එක්කත් හරිම මිත්‍රශීලීව ඉඳලා තියෙනවා. ඉතින් පැමිණිල්ලේ කතාව හුදෙක් දුර්වල අහඹු සිදුවීම් නාලාවක් විතරයි කියන එක තමයි විත්තියේ කිව්වේ. හරි. දැන් තමයි නඩුවේ තීරණාත්මකම කොටස. තීන්දුව සහ නීතියේ හෘද සාක්ෂිය. මේ වගේ සාක්ෂි තියෙද්දි අවසන් තීරණය පැවරුනේ ජූරි සභාවට. විනිසුරුවරයා ජූරි සභාවට දීපු උපදෙස හරිම වැදගත්. ඔහු අවධාරණය කළේ තීන්දුව දෙන්න ඕනේ මිනිමරුම් චෝදනාවට අදාළ සාක්ෂි මත මිසක් ඇගේ චරිතය ගැන හිතලා හරි සදාචාරය ගැන හිතලා හරි නෙවෙයි කියලා. මේ උපදෙසින්ම අපිට තේරෙනවා පෝලින්ගේ චරිතය සහ නීතිය ඉස්සරහ තිබුණු සාක්ෂි අතර කොයි වගේ ගැටුමක් තිබුණද කියලා. හැබැයි ජූරි සභාවේ තීන්දුව ඒකෙන් මුළු රටම ඇත්තටම කම්පණයටපත් වුණා. හිතාගන්න පුළුවන්ද ජූරි සභිකයන් 7 දෙනාගෙන් 6 දෙනෙක්ම තීන්දුව කළේ පෝලින් ද ක්‍රූස් මේ මිනිමැරුමට වරදකරුයි කියලා. තීන්දුවෙන් පස්සෙත් පෝලින් පොඩ්ඩක්වත් සැලුනේ නැහැ. ඇය උසාවියට කිව්වේ මම මේ චෝදනාවට නිවැරදිකරු බවට දියුරා ප්‍රකාශ කරමි. ඔබ විසින් සැබෑ වරදකරු නිදහස් කර ඇත කියලා. ඇගේ මේ වචන නඩුවේ අභිරහස තවත් ගැඹුරු කළා කිව්වොත් හරි.
ඉතින් ඊට පස්සේ පෝලින්ට මොකද වුනේ? ඇගේ කතාවේ අවසන් පරිච්ඡේදයේ දිගහැරුණේ මෙන්න මෙහිමයි. මුලින් අයට මරණ දඬුවම නියම වුණත් පස්සේ කාලෙක ඒක ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත් වුණා. අවුරුදු 12ක් හිරේ ඉඳලා නිදහස් වුණු ඇය 1991 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා මහජන ජීවිතෙන් සම්පූර්ණයෙන්ම වගේ අතුරුදන් වුණා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ නඩුවේ කේන්ද්‍රීය ප්‍රශ්නෙට තවමත් හරියටම පිළිතුරක් ලැබිලා නැහැ. පෝලින්ද ක්‍රූස් වර්ධකරු වුණා. හැබැයි ගෝඨාභය කිරමකන්දගේ මරණය ඇත්තටම සිද්ධ වුණේ කොහොමද කියන එක අදටත් විසඳිලා නැති අභිරහසක්. ජූරි සභාවේ තීන්දුව හරිද? නැත්නම් සැබෑ වරදකරු තාමත් නිදැල්ලේද? ඒ ප්‍රශ්නේ අදටත් දිකිරි වෙලා තියෙනවා.